Project Zero X මේ මගේ 6 වෙනි වීඩියෝ එක පොඩ්ඩක් පරක් වුණාට සමා වෙන්න. හැබැයි හරි. මම මගේ මේ 6 වෙනි වීඩියෝ එකේ කරන්නේ ඩයමන්ඩ්ස් හොයාගෙන ගිහිලා ඩයමන්ඩ් ආම ගන්නවා. හැබැයි මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්පෙෂල් වෙනවා. මොකද මම ක්‍රම දෙකකට ඩයමන්ඩ් හොයාගෙන යනවා. පළමු ක්‍රමය තමයි කේව් මයිනින් යනවා. දෙවෙනි ක්‍රමය තමයි අර තව එකක් හොයාගෙන ගිහිල්ලා එක්ස්ප්ලෝර් කරලා තව එකක් හොයාගන්නවා. මගේ අර අයන් අර පතල් කැනීම් වීඩියෝ එකේ කෙනෙක් මට දාලා තිබ්බා කමෙන්ට්ස් වල මේකේ එක්ස්ප්ලෝර් කළාම හම්බෙනවා කියලා ලොකු ටව එකක්. ඒ ටව එකේ ගොඩක් ඩයමන්ඩ්ස් තියෙනවා කියලා කිව්වා. ඒ හින්දා මම මේ ටව එක හොයාගෙන ගිහිල්ලා ඒකේ ඩයමන්ඩ්ස් ගන්නයි යන්නේ. මේ වීඩියෝ එකට යන්නත් කලින් මම ඔයාලට කියනවා ඔයාලා මගේ වීඩියෝස් බලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක මගේ කලින් වීඩියෝස් බලන්න. මේ වීඩියෝස් වලට ලයික් එකක් දාගන්න. දැන් අපි යමු වීඩියෝ එකට. හරි. අපි දැන් වීඩියෝ එකට මෙතනින් පටන් ගන්නවානේ. ඊට දැන් අපි මුලින්ම කරන්නේ අපි කේව් මයිනින් යනවා. කේව් මයිනින් යන්නත් කලින් අපි පොඩ්ඩක් ඒකට ලැහැත්ති වෙලාම යමු. මට ඕනි ටෝච් ටිකකුයි පිකැක්ස් එකක් තියෙනවා. ටෝච් ටිකක් ගමු. අයි ටෝච් ටිකක් අරගෙන මම එයාට මතන්නම්. හරි මම ටෝච් ටිකක් ගත්තා. තව මොනවද කියලා ෂීට් එකක් ගත්තා. දැන් අපි යමු කේව් එකට. මට අමතකුණා මේකේ දැන් ගොඩක් පල්ලෙහාට යන්න ඕනි කියලා. අයියෝ. බලන්න මගේ ජීවිතේ තව පැයක් මම දැන් අහිමි කරගන්නවා. මම දැන් අර කේව් එකේ එන්ට්‍රි එකට ආවා. මම දැන් මෙහෙම බලනකොට මට මෙතන හම්බුණා ඩයමන්ඩ් එකක්. අනේ ඩයමන්ඩ් එක පොඩ්ඩක් මයින් කරමු. හරි මම අර ඩයමන්ඩ් එකක් අරන් දැන් ආව ලොකු කේව් එකට. මේකේ නම් ගොඩක් ඩයමන්ඩ්ස් තියෙන්න ඕනි. දැන් අපි යමු ඩයමන්ඩ්ස් හොයාගෙන. පළමු ඔයාලා තොද දැස් දෙක තියාගෙන ඉන්න. මට පේන්නේ නැති ඩයමන්ඩ්ස් තිබ්බොත් ඔයාලත් කමෙන්ට් එකේ දාන්න. ඊට පස්සේ මම ගිහිල්ලා ඩයමන්ඩ්ස් වයින් කරන්නම්. මේ කොනේ නම් මට නම් පේන්නේ නැහැ. බලමු. මේ ඩයමන්ඩ් එකක් හම්බුණා. හතර වටේ තියෙනවා තාටියන්ට. ඕකේ ඉච්චරයි තියෙන්නේ. ඉච්චරයි තියෙන්නේ දුබ්බලේස කමක් නැහැ. ඔන්න ඩයමන්ඩ්ස් 3ක් තියෙනවා දැන්. පොඩ්ඩක් හතර වටේ බලමු. ඕකේ. ඔයාලා තොදට බලන් ඉන්න මට ඩයමන්ඩ්ස් මොන හරි මිස් වෙනවද කියලා. අයන් නම් තියෙනවා. ඩයමන්ඩ් හොයාගෙන ආවත් අයන් නම් තියෙනවා නම් අයන් ගමු. මොකද්ද ප්‍රශ්නේ? ඕකේ. මෙතන නම් තව ඩයමන්ඩ්ස් නෑ වගේ. එතන ඩයමන්ඩ් එක තියෙනවා තියන්ට. ඕකේ දැන් ඩයමන්ඩ්ස් 3යි. නෙමෙයි 4. මටක් ගණන් කරනවා තේනවා. ඕකේ තව බලමු ඩයමන්ඩ්ස්. බුදුම මේ කේව් එකම සර්ච් කරනවා කියන්නේ නම් හරියට වොයිඩ් එක සර්ච් කරනවා වගේ. wow now ready. තවත් යමු. මට නම් පොඩ්ඩක් ඒවත් දැනෙනවා මෙන්න මේ හරිය. ඕකේ. ඉරි. wow මෙයාලා නම් පොඩ්ඩක් කට්ටිය වැඩි වගේ. wow ya ada mobsලා වයින් කරන්න තිබ්බේ. මම ඔයාලට මේ මොබ්ස්ලා පළද්දලා අයිත් ගන්නවා. හරි අපි දැන් මේ කේව් එකේ ඉක්මනටම යමු. මට තව ඩයමන්ඩ්ස් 2-3ක් විතරක් හම්බුණා. අර මොබ්ස්ලාව ෆයිට් කරනකොට
හැබැයි ඊට පස්සේ මම පොඩ්ඩක් හතර වටේ බැලුවා. එච්චරයි මට හම්බුනේ මේ කේව් එකේ. ඔව් දුකයි. දැන් ඊළඟ ක්‍රමයට අපි යමුකෝ. දැන් අපි අර එක්ස්ප්ලෝර් කරාද මගේ කමෙන්ට් එකේ කීප එක්කෙනා කිව්ව විදිහට තව එකක් හොයාගෙන යමු. මං උඩට ගිහලා එයාලට අමතන්නම්. හරි යාළුවනේ මම උඩට නම් ආවා. ඇත්තට මේ මං මේක තව කෙටි කරේ නැත්තේ. හරි. දැන් ඒකට නෑනේ. ඕකේ ඩයමන්ඩ්ස් 5ක් හම්බුණා දැන් මට. ඩයමන්ඩ්ස් 5යි අතන තියෙන එකයි 6යිනේ. ඩයමන්ඩ්ස් 6කින් නම් මට ඉන්ටර්ටින් ටේබල් එකම හදන්න බැරි වෙන්නේ. අනේ හදන්න නම් පුළුවන් වෙයි. දැන් අපි එක්ස්ප්ලෝර් කරන්න යමුකෝ. ඊටකනේ පොඩ්ඩක් මේ බඩු ටික දාලා මම තව බේඩින් බ්ලොක්ස් ටිකකුත් තරම්ම එන්නම්. හරි මම බ්ලොක්ස් ටිකකුත් ගත්තා. තව ටෝචර්ස් ටිකකුත් ගත්තා. දැන් අපි යමු එක්ස්ප්ලෝර් කරන්න. මම පොඩ්ඩක් එයාලට ඒක ඉක්මන් කරලම දෙන්නම්. මොකද කවුද කැමති මෙහි පෑ ගානක් තිස්සේ කෙනෙක් එක්ස්ප්ලෝර් කරනවා බලන්න. දැනෙනවා මම පොඩ්ඩක් ළඟයි කියලා නම් බලමු. මේ තියෙන්නේ තියාන්තම්. මට ෆොටෝග්‍රැෆරි මේ විදිහේ කන්නන් තියනවා නේද? මං හිතුවේ මට දේවල් මතකයි කියලා. යා මතක නම් තියෙන. හොඳ වෙලාවට මේ මතක තියෙන්නේ නා. කොහොමද මතකුණුත් මේක තියෙන තැන. අයියානේ මං එහෙම කරේ බලනවාකෝ. අයියෝ. බලමු මේකේ අතුල නම් පොඩ්ඩක් මම කට්ටියගෙන් අහලා බැලුවා. කට්ටිය කිව්වා යාලට මේ වගේ එකක් හම්බුනවා කියලා. හැබැයි අතුල ගොඩක් භයානකයි කියලා කිව්වා යාලා. මොබ්ස්ලා ගොඩක් ඉන්නවා කියලා කිව්වා. මොබ්ස්ලාට කලින් මම මැරෙන්නවා කියන්නේ මෙහෙම ගියොත්. ඕකේ. බලනවාකෝ. අතුලට යන්න කලින් කොහොමද මම මැරුණු? හොදට තියේ. පොඩ්ඩක් බලමු අතුලට ගිහිල්ලා. අතුලට ගිහලා නැත්තම් ඕකේ. ඕකේ මොබ්ස් පානස් නම් තියෙනවා. ගොඩක් තියෙනවා. යන්න. ඕකේ මම මේ ටව එකේ උඩට නම් ආවා. බලමු මේ චෙස් වල ඩයමන්ඩ්ස් තිබ්බොත් හොඳයි මගේ අකට. yes තියාන්තන් ඩයමන්ඩ්ස් තියෙනවා. ඕකේ මේ ඔක්කොම ඩයමන්ඩ්ස් තියනවාද? yes තියාන්තන්. ඕකේ ඩයමන්ඩ්ස් එක රහයි. මෙහෙම ගියා නම් මයිනින් යන්න ඕනේ ජීවිත කාලයකට. ඕකේ ඔන්න ඩයමන්ඩ්ස් දාලා දැනටම. ඩයමන්ඩ්ස් 30 ගානක් විතරයි නියුනේ සම්පූර්ණ සෙට් එකකට. මට තවත් දේවල් කරන්න පුළුවන් එතකොට. ඕකේ යොන් ඩයමන්ඩ්ස් 32ක් හම්බුනා පුළුවන් සුපිරි. ඕකේ මේ ටව එකට රේටින් එක දෙනවා නම් දෙන්න ඕනි අයි 10න් 20ක්ම. අනේ 10න් 100ක්ම දෙන්න ඕනි. මේකට නම්. ඕකේ මේකේ පල්ලෙහාක් තියෙනවා නේද තව ටිකක් කරන්න. මම පල්ලෙහා ඉන්න මොබ්සත් එක්ක සටන් කරලා එයාලටයි තමතන්න. ඒකට යනවා නම් අයි දෙන්නෙත් එක්කමක් යන්න ඕනි. ඒත් මොකද්ද වෙන්නේ? මට ඩයමන්ඩ්ස් 39ක් හම්බුණානේ. ඒත් එක අතනක් තියෙනවා තව කොට. තියන්ටන් අද මගේ ලකී ඩේ එක. අර කමෙන්ට් එක දාපු එක්කිනාට මට මේක ගැන කියපු අනික් මගේ යාළුවන්ටයි ස්තුතියක් දෙන්න ඕනි. මං කියන්නේ මේ ඩයමන්ඩ්ස් 45ක්ම තියනවාද? මං මයිනින් ගියා නම් මටයි මේක ගන්න අවුරුදු 20ක්ම යක්කයි. අවුරුදු 20ක් යනක හොඳයිද? නෑනේ. ඕකේ මම මේ බඩු ටිකත් මේකට දාලා ඔයාලා අමතන්න. හරි දැන් ඔයාලා බලන්න ඇති. මම ඩයමන්ඩ්ස් ගත්ත ඔක්කොම ගත්තා. මම මේ තාමත් එළි ඉන්නේ ඩයමන්ඩ් ආම හදන්න නැතුව. එක දෙයක්. මම වොන්ඩරින් ට්‍රේඩ් කෙනෙක් දැක්කා. එයා ස්ප්‍රූස් ගස් විකුණනවා.
මෙයාලා දන්නේ නැත්නම් දැනගන්න මම කැමතිම ගස් జాතිය තමයි ස්පෘස්. මම ස්පෘස් නැතුව මට ජීවිතේ නෑ වගේ. එක වෙලාවකට මම මොන බීල්ඩ් එක කරක් ඒක කරන්න ස්පෘස් වලින්. මං ඒ මොන්ටරින් ට්‍රේඩර් ට්‍රැප් නම් කරා අර කඩින් යනකොට එයා තාම හිටියොත් හොඳයි. එයාගෙන් එක ස්ලැප්ින් එකක් ගන්න මට පුළුවන්නේ. කො අමීන්නේ. yes ඇතියාන්තන් මේක ස්ලැප්ින් එක හරියට මට දෙවියෝ වගේ. ඇත්තේ ඉතින් මේ ගේම් එකේ හදන්න නම් තියෙන්නේ මට තියෙන්නේ ඉතින් මේකේ තනිකර මේවා හදන්නනේ. ආර පිටිපස්සෙන් එන සද්ද නම් ගණන් ගන්න එපා. ඒ අර ටීවී එකේ යන සද්දයක්. දන්නවනේ. පොඩ්ඩක් කමෙන්ට් එහෙම ටීවී එකක් බලනවානේ මම. හරි. ඊට පස්සේ මේක පොඩ්ඩක් පැලවෙන්න දාලා අපි යමු. හරි ඒක දැන් පැලවෙලා දැන් අපි යමු ඩයමන්ඩ් ආම හදන්න. උගුර පටල දෙනවා. ඕකේ ඔන්න බඩු ටිකක් තියෙනවා. ඕකේ මං හැදුවට හෙල්මට් එකක්. ඕකේ මේකෙන් එකයි දැන් අපි බලමු එළියට ගිහිල්ලා මගේ ඩයමන්ඩ් ආමර රස්සන. පොඩ්ඩක් අසල්වැසියන් අය දන්නවා කොහොමද කියලා. වට්ටි අම්මලා අසල්වැසියෝ වෙනකොට. දැන් බලමු මේකේ ලස්සන. ඕකේ. කො බලමු ලස්සන. උයිනේ ලස්සනට දැන් නම් බෝඩිය කෙනෙක් වගේමයි. බෝඩිය කියන්නේ මට මොකද බෝඩිය කෙනෙක් වගේමයි. ඩයමන්ඩ් ආම තියෙනවා. දැන් මට ඊළඟට තියෙන නෙදරයිට් ආම. බලන්න. මම කවදාම සර්වයිවර් හරියටම කිව්වොත් ඩයමන්ඩ් ආම අරන් නැහැ. ඇත්තටම මම එහෙම සර්වයිවර් එහෙම ඩයමන්ඩ් ආම අරන් නැහැ. මම වැඩියෙන්ම අයන් ආමකට තමයි ඉන්නේ. මේ ඉතින් YouTube channel එකනේ. YouTube channel එකට ඩයමන්ඩ් ආම නැතුව හරියට පිස්සෙක් වගේනේ මම. ගණන් ගන්න එපා. ඔයාලට නෙමෙයි මටයි ඔඩියෝ එකක් කොහෙද ඉන්නේ. හින්දා ඔයාලා බය වෙන්න එපා. ඔයාලා නම් දන්නේ මම කොච්චර සතුටුද ඉන්නේ කියලා. ඩයමන්ඩ් ආම ගන්න. දැන් මම ගියලක ගෝල් එක තමයි නෙදරයිට් ආම. නෙදරයිට් ආම එක නම් පොඩ්ඩක් ඊළඟ වීඩියෝ එකේ නම් නෙමෙයි පුතා. පොඩ්ඩක් අනාගත වීඩියෝ එකක තමයි මට මේ ආම හොදට ඉන්චාන්ටිං කරලා ඊට පස්සේ තමයි ඉතුරු වැඩ ටික කරලා ඩයමන්ඩ් ගන්න. අර නෙදරයිට් ආමකට යන්න ඕනි. හරි. ඔන්න දැන් මම ඔයාලට කීප විදිහටම මගේ ඩයමන්ඩ් ආමත් ගත්තා. දැන් ඔය ඉතින් වැඩිපුර මම මුකුත් කරන්න ගියේ නෑනේ ඩයමන්ඩ් ආම වල. හැබැයි ඉන්චාන්ටින් ටේබල් එකකුත් ඕනි නේද? මම හිතන ආකාරයට ඉන්චාන්ටින් ටේබල් එක හදන එක තමයි මගේ ඊළඟ වීඩියෝ එක. එහෙනම් යාළුවනේ මේ මගේ 6 වෙනි එපිසෝඩ් එක මේකින් ඉවර වෙනවා. ඔයාලා මගේ වීඩියෝ එක දැන් බැලුවා නම් මට සබ්ස්ක්‍රයිබ් එකක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තව ලයික් එකක් දාන්න. ලයික් එකක් දාන්න නැතුව යන්නත් එපා. ඔයාලා මගේ වීඩියෝ එක දැන් බැලුවා නම් හොඳටම අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනි. හොඳේ. මාව මගේ විරණාක් එකට යන්න නම් ඉඳ තියෙන්න එපා. මේ මං ගාව තියෙනවා ඩයමන්ඩ් ආමෙන් උතරේ බලන. ඩයමන්ඩ් ආම එක ඩයමන්ඩ් සෝඩ් එකක් තියෙනවා. හොඳේ. දන්නවනේ. හරි ඇත්තම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. නැත්තම් see you guys later.